ඉතින් ඔයා දන්නවද මේක රුපියල් 1000ට නම් මේ ගහේ වටිනාකම මේක 50000ට මේකේ වටිනාකම වැඩි කරන්න කියලා. ගස් කපන්න. ඉතින් එහෙම කපලා වැඩි කරන්න පුළුවන්. ඉස්සර පරණ කාලෙත් ඔය වලව් පැලැන්තිය ගෙවල් වල පවා වැටවල් වගේ ගස් කපලා තියෙනවා දැකලාදී. ඔයා ඕන තරම් පාරේ යනකොට ගස් හැඩතල කපපුවා ඇති. රවුන්ඩ්ද ත්‍රිකෝණද. හැබැයි පිටරටවල් වල මම ට්‍රැවල් කරනකොට මේ ට්‍රොපියරි ආර්ට් මේ කලාව විශාල වශයෙන් පැතිරලා තියෙනවා. ඒගොල්ලෝ නර්සරි වල මෙහෙන් බැලුවාම එහා කොනක් පේන්නේ බෝල ගස්. ඊළඟ ගස් ලක්ෂයක් බැලුවොත් ඒ ලක්ෂේ කේතුකාකාර. ඊළඟට ස්පයිරල් හැඩයට. ඉතින් මේ ට්‍රොපියරි ආර්ට් කලාව ලංකාවේ තාම ප්‍රචලිත නැහැ. බොන්සායි පැත්ත කතා කරාට මේ පැත්ත ගොඩක් අඩුයි. ඉතින් ඕගොල්ලන්ටත් පුළුවන් ඔයාගේ ගාඩන් එකේ තියෙන ගහක වුණත් වැලියු එක වැඩ් කරන්න ඒක කට් කරලා මේන්ටේන් කරලා. හැබැයි මේක දවසින් කරන්න බෑ. ඔයා ජිම් එකකට ගිහිල්ලා ඇඟ මහත කෙනෙක් කෙට්ටු වෙන්න ඕන නම් කෙට්ටු කෙනෙක් මහත් වෙන්න ඕන නම් ඔයා මාස 6ද අවුරුද්දද ඒක දිගටම කරන්න ඕනේ. ඉතින් ඒ වගේ තමයි මේක නඩත්තු අනිවාර්යෙන් හරියට තියෙන්න ඕනේ. හැබැයි ඒ වගේම මේවට හොඳ ශාක තියෙනවා මිල ඉහළ යන. ඉතින් ඔයා මේවයි කට් කරන්න පුළුවන් ශාක ගැන දන්නවනම් ඔයා කමෙන්ට් එකක් දාන්න. ඔයා දන්න හොඳට ලස්සනට කට් කරන්න පුළුවන් ලස්සන පාටවල් එන වර්ග කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඊට අමතරව ඔයාට දැන් මේක ඇවිල්ලා බෙන්ජමින වර්ගයක්. මේකේ දැල්ල කහ වෙනවා. හැබැයි දැන් මම මේකේ හැඩතලයක් ගන්න හදන්නේ. ඉතින් ඔයාලට මේකේ ෆුල් වීඩියෝ එකක් ඕන නම් කමෙන්ට් එකක් දාන්න මම ඒකත් ගේන්න. ඉතින් ඔයත් මේ වගේ දේවල් කරන්න. ගාඩන් එකේ වැලියු එක වැඩ් කරන්න, මේන්ටෙනන්ස් කරන්න. ඊළඟට අනවශ්‍ය අතු ඒක ඔයාට ගැලපෙන්නේ නැත්නම් ඔයා කපන්න. දැන් දරුවෙක් වුණත් හදාගන්න තරවටු කරලා නේ හදාගන්න. ඉතින් ඒ වගේ තමයි මේ ගාඩනුත් ඒ වගේ. එතකොට ඔයාට ඔයාගේ ගෙවත්තේ සුන්දර නිකන් ඔයාට එතනින් යන්න හිතෙන්නේ නැති ගේ ඇතුළට ගියත් එළියට එන්න හිතෙන ගාඩන් එකක් හදාගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔයා වෙනුවෙන් අපි හදලා තියෙනවා ගාඩනින් කෝස්. එතකොට ඔයාට මේකෙන් ඉගෙන ගන්න පුළුවන් A to Z ඔයා ගාඩන් එක සුපිරියටම හදාගන්න. ඒක විතරක් නෙවෙයි ඔයාට මේක බිස්නස් එකකට කන්වර්ට් කරන්නත් පුළුවන්. මොකද කන්ස්ට්‍රක්ෂන් ශාස්ත්‍රය අර AI එක රිප්ලේස් කරන්න බෑ. අනික මේවා මේ පැලයක් මේ අද පැලේ රුපියල් 100 නම් වටින්නේ. මේක අපි වතුරයි නඩත්තුව හරියට කරොත් මේක ඊට පස්සේ 50000කට වටින තත්ත්වයට ඔයාට ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ ගොඩාක් දේවල් අපි මේකෙදි කියලා දෙනවා. AI තාක්ෂණය රිප්ලේස් කරන්න බැරි වුණාට AI වලින් ඔයා ගාඩන් එක ඊළඟ ලෙවල් එකට ගන්න හැටි. තනකොළද, පේවින්ද, ග්‍රීන් වෝල්ද, වෝටර්ෆෝල් මේ හැම දෙයක්ම ඔයාට ඉගෙන ගන්න පුළුවන්. කලර් තියරි කොහොමද වෙන්නේ? A to Z. අපි ප්‍රැක්ටිකල් නොලෙජ් එක මම ලෝකේ වටේ ගිහිල්ලා ගාඩන් කරලා ඒ නොලෙජ් එකත් එක්කම ඔයාට ඉගෙන ගන්න පුළුවන්. ඉතින් එහෙනම් early birds offer තියෙන හින්දා දැම්ම රෙජිස්ටර් වෙන්න ගැමි ඇකඩමි එකේ මේ නම්බර් එකට මැසේජ් එකක් දාලා.